morning. Good morning. Captain Jason is waiting for you. Okay, go ahead. ආයවත්තරක් ලං වෙනවා. දැන් දේවී පු සිලාවත්‍ර හන්දිය මුදලාලි කඩේ. මුදලාලි කඩේ කිඹුල් බන්නේ සර රහයි. ඒක වවුනියා පැත්තෙන් ගේන්නේ. නේ. අදී. යාළුවෝ කියන්න. ඔද කිඹුල් බන්නේ කියන්න. Boleh balik sekejap ya, apa yang kata kalau boleh boleh balik. Mana? Kami ingat cuma mitra. Oh, nanti kita mau lari kali. Aiwan lari. මේ ඉන්නේ කොකපඩයන් ගම්මානේ. කොකපඩයන් ගම්මානේ නැවත පදිංචි කරන අද ගම්මානේ. ඊට වසර දෙකකට පෙර 2007 දී පමණ ඔවුන් ඔය මුරුක්කන් කඳවුරු ගත වුණා. නැවතත් මම හිතන්නේ මේ ජනතාවට කොකපඩයන් පොණ්ඩච්චි සිලාවතුර අද ජනතාවට හොඳ ජීවිත පැවැත්මක් ගත කරන්නට පුළුවන්කම ලැබේ. අපේ පසුබිමින් ඔය පසු වෙන්නේ ඔවුන් අතහැර දමා ගියාට පසු විනාශයටපත් වෙච්ච ඔවුන්ගේ ගේදොර වසර දෙකක් අනාථ කඳවුරක හිටියා කියන එක නිහිරි පහසු කටයුත්තක් නෙමෙයි. අනේ දැන් මේ මිනිස්සුන්ට හොඳ කල ලබලා යලි තමන්ගේ ගම්බිම් වල දෙන්න ලබන පුළුවන්කම ලැබිලා ගම්බිම් අලුත් පැලියා වෙනවා, විදුලි රැහෙන් ඇදෙනවා, පාරවල් ඉදි වෙනවා, ජල මාර්ග සකස් වෙනවා. ඔවුන්ගේ අනාගතේ සරු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිලාවතුර පොලිසිය මේ සිලාවතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මුසලි ප්‍රදේශ නම මුසලි කොණ්ඩච්චි පඩයන් මුසලි සිලාවතුර මේ ඉදිරියට ඉතා හොඳින් පේනවා මේ විදුලි රැහෙන් සකස් කරන කම්කරුවන් පවා මේ විදුලි කණු මත රැඳී සිටිනවා. Kapitan Jayatilaක අපිට හම්බෙලා තිබුණා මම විලාසියෙන් ගේට්ටුවෙන් ඇතුල් වෙන විටම මාව පිළිගන්නට පැමිණි කැප්ටන් ජයතිලගේ තුමන් තමයි සිලාවතුර සහ මුල්ලිකුලම් කඳවුරු බාරව ඉන්නේ. මම එතනින් ඇතුල්ලා මුල්ලිකුලම් ආදී බොහෝ කඳවුරු වලට පෙරසලා නැවතත් ආවා සිලාවතුර කඳවුරේ තුමන් මුණ ගැන බොහොම මේ දේශකේ කමාන්ඩර් ලෙප්පන් කාන්තනේ බොහොම සන්තෝෂයි. අමුතුකන්ද අපි විවිධ කඳවුරු දකිනවා මේ විල්පත්තු අපේ භූමියේ පුරා තියෙන මේ ස්වභාව ධර්මයට පැවැත්මට අනුකූලව හදාගත්ත මේකත් හරි අමුතු කඳවුරක් සිලාවතුර කඳවුරු. මම කැමති කැබ්නේගේ ඇවිදින්න. පුළනවට පොඩක් එහාට ඇවිල්ලා බලන්න.
ඊටාම පැරණි ගොඩනැගිලි. ඒ කියන්නේ මේ මම හිතන්නේ සිලා වතුර ගම්මානේ වුන් හැර යාන්නට පෙර තිබිච්ච ගොඩනැගිලි නේ. හරි මේ හරි ලොකු කඩමණ්ඩියක් මොකක් හරි ලෝක කාර්යාලයක් එහෙම තියෙන්නට ඇති. දැන් මේ තමයි මේ තිබි ඔව් මේ දැන් මේ කඳවුරට එන විට තිබිච්ච විදිය. හැබැයි තින්නේ ඒකේ හදලාගත්ත. ඒ කියන්නේ මේ බඳුම කඩා බාඳු ගොඩනැගිල්ල හදපු විදිය. මේ තියෙන කාර්යාලය. හොඳයි එහෙනම්. තාත් කඳවුරක් දැක බලාගත්තා. කාලේ තමයි මාත් එක්ක හරහා දෙටින් හැම වෙලෙම ඉර බැස්ස ගමන් මගේ වැඩ කටයුතු ඉවරනවානේ. මට එහෙම නම් යන්න අවසරද? මට යන්න අවශ්‍යකම තියෙන්නේ සිලා වතුර වෙරළට ඇත්තෙම. සිලා වතුර වෙරළේ සිට ඔය තව ටිකක් උතුරට අරික්කු දෙහාට මට ඇවිදගෙන යන්න උනාව තියෙනවා මල් වතුවේ මොය කට බලන්න. එහෙමනම් මම ගිලෙන් යන්න කලින් මේ අපි කැමටි කරලා ඇස් කරලා තියෙනවා කාලේ වල ඉයොත් කියන්නේ අය වලයි તો බොහොම බඩගින්නේ මම පාන්දර 5යි පිටත් වෙනකොට අතන දියේ පැන්නුම කඳවුරෙන් ඒ නිසා නොකano බියාවේ දැන් බඩගින්නේ. එහෙනම් කැමටි උත් කාලා අපි ගිලෙන් යමු එහෙනම් මත් එක්ක. දැන් මයිටන් සමගින් බංග්ලාදේශයේ ඕනෑම ලෑන්ඩ්ලයින් හෝ ජංගම දුරකථනයකට කතා කරන්න රුපියල් 15යි. අඩුම IDD ගාව ඩයලොග්. පාසල් හැරගිය රැකියාවේදී ඔබ සඳහාම කැපූ හයිටෙක් ලංකා බරවාහන පුහුණු පාසල දැන් සිසුන් බඳවා ගැනීම. ප්‍රවීණාචාර්යවරු, නවීන තාක්ෂණය, ලෝපිලිගත් සාධකය, දෙස් විදෙස් වැඩිම රැකියා ඉල්ලුම් සමග ඉහළ වැටුප් හයිටෙක් ලංකා මුරපාර මාවතගම. මට ඕනේ අනාගතය දිහා බලලා අද දවසේදී අද ලබා ගන්න දේ එදා ලබාගත් දේට ප්‍රතිගුණ ගන්න. ලෝකය වෙනස් කරලා මම වගේ ලෝකය ගැන දැනගෙන අවබෝධ කරගන්න. මගේ හඬ ලෝකය මම සූදානම් බව. මගේ ගායනය ඒ නිසා මගේ අනාගතය සජීවී. පාසල් හැරගිය රැකියාවේදී ඔබ සඳහාම කැපූ හයිටෙක් ලංකා බරවාහන පුහුණු පාසල දැන් සිසුන්